ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඔයා කසාද බැඳපු ගෑණියෙක්. මං ඔයාගේ දුව. මම දුවේ කොළඹ ඉන්නවා. සිංගර් සබ්වේ හැමෝටම පර්ෆෙක්ට්. ඔය මොකක්ද ඔය කෙල්ලෙක් ඉන්න හැටි? දවපන් කකුල් දෙක පල්ලට. ගමන අර දහිර වාට්ටුව ඇවිල්ලා මගේ ඔළුවත් රිදෙනවා හොඳටම. කද දහිර වාට්ටුව? ඒ රත්තරම් මහත්තයා හරියට පොඩි දරුවෙක් වගේ. යම් කීරවලි පොත්තුව. අම්මේ මගේ ඔළුව රිදෙනවා චුට්ටක් අත ගන්නකෝ. මේ මොන විකාරයක්ද මේ? ඊයා. අම්මේ. බලන්නකො මේ කොහෙවත් යන කෙල්ල වෙනවනේ කරේ නගින්න. හා. අම්මේ මේක දැන් හොඳට මැති. මේක මහ වදයක්. එක එක වෙද්දු ළඟට ගියා කියලා මේක හොඳ වෙන්නේ නැහැ. ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඔයා කසාද බැඳපු ගෑණියෙක්. මං ඔයාගේ දුව. මම දුවේ කොළඹ ඉන්නවා. ඔයා හොඳට හිතන්න ඔය කල්පනා කරන්න. ඔයාට ඒක මතක් වෙයි. එහෙම නැතුව බෙද්දු ළඟට ගිහින් ඔළුවට තෙල් දැම්ම කියලා උඹ හරියන්නේ නැහැ. මේ කෙල්ලට පිස්සුද අම්මේ? හා. ඔව්. මට පිස්සු. මට තමයි පිස්සු හැදෙන්නේ. මොන කරුමයක්ද මේක? මගේ අක්කටවත් මාව මතක් වෙන්නේ නැහැ. පොඩ්ඩි. අදතර මෙයාට හරි මාව බලන්න එන්න තිබුණා.